අයියෝ දැන් ඔබ අතන ඉඳන් හලෝ මෝ මචං අතන ඉඳන් මොකද මචං? හෙලෝ ගායිස් මම අද යන්නේ මගේ යාළුවා සර්ප්‍රයිස් කරන්න අද මගේ යාළුවා මෝ මුල කැල්ල තියලා මෝ මුල කැල්ල ටික නෑ. හෙලෝ ගයිස්. ඔන්න අදත් අලුත් බ්ලොග් එකක් ගෙන්න යන්නේ. අද අපේ ජප්පගේ බර්ත්ඩේ එක උදේ පාන්දර මේ ජිම් එකට දුවනවා. කට්ටිය ඔක්කොම ඇරේන්ජ් කරලා ජිම් එකේ අද බර්ත්ඩේ පාටි එක. මිනිහා දන්නේ නැහැ සර්ප්‍රයිස් එක තියෙන්නේ කියලා. අපි ජිම් එකේ සෙට් වෙලා මම ජිම් එකට යන ගමන් ඉන්නේ පරක්කු වෙලා ඉන්න හොඳට. මම දඩබඩ කාලා යනවා ජිම් එකට. හරි ගයිස් එහෙනම් ජිම් එකේ සෙට් වෙමු අපි. ගයිස් මම යන ගමන් ඉන්නේ ඔන්න කරලයිට් එක. මේ කරලයිට් එක පහුනවා තව කිලෝමීටර් 3ක් විතර තියෙනවා යන්න. බලමු ඉක්මනට යා ගන්න පුළුවන් නේද කියලා. හයි ගයිස් මම ජිම් එකට ඇවිත් ඉන්නේ. අපේ ජප්පත් ඇවිල්ලා ඉන්නේ ජිම් එකට. මිනිහා තාම දන්නේ නැහැ මේ සීන් එක මොකක්ද යන්නේ කියලා. මේ පොර වර්කවුට් කරනවා මේ ඉතින් ඒක නිසා මේ මොනවාද වැඩි විස්තරයක් කියන්න ඒ පැත්තට යන්න බෑ. මොකද හේතුව මේ මිනිහා දැක්කොත් මේ වැඩි මොකක්ද කියලා අල වෙනවා ඒකයි. මේ ඔය ඉන්නේ පොර මේ මිනිහා වර්කවුට් කරන මිනිහා දන්නේ නැහැ මොකද්ද වෙන්නේ සිද්ධිය කියලා. මේ ඉන්නේ බලලා මේ මිනිහා දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා තාම. කට්ටිය තව දෙන්නෙක් ඉන්නේ නැහැ. දෙන්නක් වෙනකල් තමයි පොඩ්ඩක් ඇදගෙන යන්නේ. මේ මිනිහට කියන්නේ නැතුව. අපි මේ බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. මොනවද කියන්නේ? මොනවද කියන්නේ? කියන්න දෙන්න සන්තෝෂයි මූ සෙල්ලම් කරන්න ආව කාලේ අඩු මාව ඇයි බ්ලර් වෙන්නේ මෙච්චර? මාස ගානකින් සෙල්ලම් කරන්න ආව අඩු ඇයි මාව බ්ලර් අර එක එක කැල පොඩක් කියනවා උගේ පෙන්නනවා එහෙම කරලා අර වෙන්නාම මේක තියනවා ඔය ලංකා ඔන්න ඔය අපේ බොඩි බිල්ඩර්ස් ලා බුලුවම්ම වැකුම් මේ ඔව් අඩෝ ඒබි බලන්න වැකුම් ඒක තමයි ඕක මචං ඒ කියන්නේ මේක පොසිෂන් ඔය දෙන ෆැක්ට් එක ඒක තමයි මං ඉතින් ඔල්ලොන්ගේ කාම්බර වලට ගිහලා තුවා පිටින් නේ ඒක තමයි කියන්නේ වෙන ටවල් පිටි අපි බොඩි බිල්ඩර්ස් ලා අපේ බూరు තඩි ජප්පා ඔය ඉන්නේ මේ ෆෝන් අමතක කරලා එනවා හිටපු ගමන් කේකව අමතක කරනවා ඌ තමයි සෙල්ලම් කරන්නේ ඌට වෙන කියන්න නමක් නැහැ ඌට කියන්න පුළුවන් සත්තුන්ගේ නමුත් ඔක්කොම දාලා ඉවරයි ඉතින් අපේ ජප්පට වෙන නම් නැහැ දාන්න මේ ඔය ඉන්නේ මෝඩ ජප්පා හරි ඉතින් බඩු කෑල්ල අපේ ජප්පා පුතාගේ මේ බර්ත්ඩේ කේක් එනවා මේ තියෙන අපේ ජප්පාගේ කේක් එක හරියට පෙන්නන්නම් එළියට අරගෙන සෙටප් එක ගන්න ගමන් ඉන්නේ මේ පැත්තට ගමු නේ තාලේ පස්සට ගමුද අන්න එහෙම තාජ සුට්ට හරව මෙහෙට නෑ මෙහෙට හරව නෑ මං කියන්නේ මං තව පොඩ මෙහෙට අන්න රයිට් එල සුපිරි එහෙමද මොකද කියන්නේ මාව ගන්න එපා අප්පා මාව මොකද්ද බය ඔච්චර ලැජ්ජාව කැමරාවට අයියෝ කැමති බය ඔයා තමයි ජර්නලිස්ට් මෙතන ඉන්නේ ඕකේ මං නෑ ඔත් එක ආයි කිසිම ගනුදෙනුවක් නෑ තරහ වෙලා
ඔන්න ගයිස් එනවා එක් පොඩු කරලා කවුද මේක යකෝ මම ගත් එකක් කලින් මොකද්ද ඔය කරන්නේ ජිම් එක ඇතුලේ මොකද්ද කරන්නේ ජිම් එක ඇතුලේ මොකද කරන්නේ හැමක් කරනවා නේ ඕක අතනේ තියානේ දැන් මේ එක්කන් එද්දන්නේ අපි අපේ මේ බඩු කැලේ තමයි ගාම මොකුත් නැහැ කියලා නෑ මම හොස්පොට් දුන්නා මේ අපි මේ දැන් නම් දන්නවා ඵලයන් අර පැත්තට එහා පැත්තට ඵලයන් මේ පැත්ත හරියා රයිට් කට්ටි ළඟ හරි ගන්න කට්ටි ළඟට එන්නකෝ හරිද ඔව් ඔක තියාගන්න හරිද හැබැයිද කියන්න බලන්න මොකක්ද කියන්නේ කේක් කපන්න මට ගැල්ලක් දෙන්න ඕන බලන්න Happy birthday to you Happy birthday to you Happy birthday dear Chappa Happy birthday to you Jadi pasang kawan? Oh. Naik ke modal kan? නැත්තම් තියන්න බලන්න. ඔක්කොම මේ අර මේකත් එම ස්ටෑන්ඩ් එකත් මගේ ස්ටෑන්ඩ් එක ගෙනවල. මං කියන්න බොරු කියන්න ඔය. නිප්පා අර කත අරගෙන. ඔව්. මේ ගාලා ඔය වරි මේ ගාලා ඔව් හරි. ඔයාලා හරිද? හරි නෑ හරි නිප්පට දෙන්න. ගෑනිට කවලෙන් හම්බ. හා? ප්‍රේම ගන්න බා. හරි. ඔව්. මේ වරේ. පොඩ්ඩයි නහන්. එහෙම එකපාරක් දෙන්න බෑ. එනවා ඉඳපන් අයින් උඹට හදිස්සි මොකද? උඹ පොඩ පරක් කරලා බලන්න අද. නිකුල් මාතා කරුණා කර කේකේ තියෙන ස්ථානයට වාර්තා කරන්න. ඉස්සෙන්න. ප්‍රියම්බිකාවගේ. ප්‍රියබර බිරිඳ. ප්‍රියබර බිරිඳගෙන්. දැන් බලන්න ඉන්න බෑ. පාටි දීපන් ඈ මේව හරියන්නේ නැහැ. හරි හරි බෞද්ධය දෙන්න ගාපන් මම බොන්නේ. පාටි. අපි ඔද්ද. මමයි ගෑවද කොහෙන්ද? ආවන් ගාන වාදනා උඩ ගහලා. යකෝ උම්මගක් දීලා විස් කරා. මොකෙන්ද උම්මගක් දීපා. මට ඒ වුණාට පොඩ්ඩක් හිතනවා මෙන්න මෙහෙම දෙයක් ගන්න. යකෝ. කල්ලෙන් රාජෙන්න. ඉගෙනනේ. ඔව්. මේ ඒ වුණාට අපි හොඳ නැහැ මට තරහ යනවා. අන්තර කවනවා කුඩියක් කාලා එල්ලින් එක්කන කවනවා. අයියේ. අන්තර කවන්නේ. ඇතිද?
අත පීඩා ගන්නන්නේ. ඒ බිම හලන්නවා බිම හලන්නවා. බිම හලන්නවා බිම හලන්නවා. අයියෝ. උඹ මා මෝඩේ කර උඹ ඌත් එක්ක සෙල්ලම් ගන්න යන්නේ. එපා එපා මම එක මම හෙන අමාරු පිහිනවා. හරි අයියෝ අර අරව ගනි පොඩ ෆෝකස් කරලා ගනි ලස්සනයි මගේ නම් ගන්න බෑ වේදනාවක් කරා මූත් එක බෑ කරන්න ඒක තමයි වැඩේ තියෙන්නේ ඩම්බල් එකයි ඔක්කොම ටික ගලවලාද ඒවා මේවනේ print නේ කන්න වේද ස්පොන්ජ් එන් කොහොමද ස්පොන්ජ් ඔක බෝඩ් නේ මේ කවුද මේ කාපා එක හැදෙනවා මේ කවුද බෝඩ් නේ ඒක වාසනා ඒක මට කන්න උඹට කන්න තමයි ඕක කන්නනේ බලන්නේ ඉතින් උඹ ඔක් කන්න බලන්න හිටියේ මේ බොක්ස් එකක් නැද්ද අයියර කොහෙද කැඩියේ යපේ ආයෙ ගෑවුණා බා අර හෙට ගිහලා පිහලා කරලා ඔක්කොම කරගෙන ආවා මං ආයෙ හැර අරක ගෑවම මගේද කැමදුනේ ඔව් මේ වැටෙනවා මූණ මෙයා කෑගිට ඒව කන්නද ඒව අද කොහොමද මේවා කන්නද ඒව කන්න හොඳ නැහැ මොඩ මොකක්ද වගේ බලපන් මේ බර්ත්ඩේ එක ඇවිල්ලා අපේ ජප්පගේ එතකොට මේ ඉන්නේ වාසනා අපේ අවාසනාවට හම්බුනේ මුට ඇවිල්ලා අවාසනාවට ඇත්ත කතාවක් වගේ තමයි මේක ඇවිල්ලා හැම දෙයකම අර බහින්නේ මෙහෙන් වගේ තමයි මෙහෙන් තමයි බහින්නේ ඒ කේක් එක මොරනේ තායිනේ ඌ ෆෝන් එකේ තියෙනකම් බලන්නේ මේකට වැඩි ඔව් කේක් ඕක මචං වෙන කාට හරි දීලා කාපා ඒකට අක්කක් ගන්නවනේ මෙන්න කනවා කියලා ඔව් කේක් එක කන්න බලන් ඉන්න ඇස් දෙකට ඇරගෙන හද්ද ඔය ඇස් දෙකට ඇරගෙන ඇස් දෙකට ඇරගෙන ඔය ලොකේ දාන මාර්ගෙම තියෙනවා ඇස් දෙක අරගෙන ඇස් දෙකට ඇරගෙන ඒක සිරාව යකෝ නැත්නම් කොහොමද ඇස් දෙක ඇරියා වුනේ ටච් කරාද ඔය ෆොටෝ එක තරම් ස්කෑන් කරලා යකෝ ඇස් දෙකට ඇරුනේ බලන් ආයේ ඕෆ් කළා ආයේ ඔන්න ඉන්න කියලා එල්ලෙනකොට ගැහෙල්ම නෙමෙයි ගබින්නේ මොකේ කියලා හිතන්න මන් දන්නේ ජපනින් කියන වෙන එක චීනි කියන කරන්නේ මේ අද වැඩට යන බෑන්ක් එක ගහමු අපි එහෙනම් ගහමු මාද ගන්න දිනවා මම ගියත් වන් ඩේටා නෑ සීන් ඉතින් මොකද කරන්නේ අයියෝ දැන් ඔබ අතනේ ඉඳන් හෙලෝ මෝ මචං අතනේ ඉඳන් අපි වැඩනේ මොකද මචං අර ඉඳන් හෙලෝ ගායිස් මම අද යන්නේ මගේ යාළුවා සර්ප්‍රයිස් කරන්න අද මගේ යාළුවා ඕ මුල කෑල්ල තියලා ඕ මුල කෑල්ල ටික නෑ මුල කෑලි නෑ නෑ කියපන් ඉතුරු ටිකක් කියපන් අද මම යන්නේ දැන් මම මේ මගින් යන ගමන් අඩෝ මේකක් තියෙන මං කරේ ඉඳලා ගත්ත එක අද අලුත් බ්ලොග් එකකට යන්නේ රයිට් ගයිස් එහෙනම් වැඩේ ඉවරයි පාටි වැඩේත් ඉවරයි දැන් කට්ටිය ඔක්කොම ගියා වීඩියෝ එකත් කරන්න හදන්නේ මාත් යන්න ඕන දැන් ඔෆිස් යන්න දෙනවා ඒක නිසා මේ රයිට් වෙන තව වීඩියෝ එකක් අපි සෙට් කරමු